මට කියන්න තියෙන වැදගත්ම දේ. ඔයාලා මොකක් හරි වැඩක් කරද්දී නම් පළවෙනිම ධනාත්මකව හිතන්න ඕනේ. මේක කෙරෙන්නේ බෑ. ගොඩක් තියෙනවා. ඍණාත්මක භාවයකට ගියපු ගමන් ඉවරයි වැඩේ. කරන්න බෑ මේ කාලෙන් කරන්න පුළුවන් වේද? මේ ටික බලා ගන්න පුළුවන් වේද? මේ ටික කරගන්න පුළුවන් වේද? ඔයාලගේ හිතට ඍණාත්මක සිතුවිල්ලක් ආපු ගමන් කතන්දරේ ඉවරයි. එච්චරයි. ඍණාත්මක සිතුවිල්ලක් ආවම වැඩේ කරන්න බෑ. එහෙනම් එහෙම ආපු ගමන් ඔයාලා අනිත් පැත්තට තීරණය කරන්න ඕනේ. එහෙම බැයි නම් අපිට බැරි නම් කරන්න බෑ කාටවත්. අපි කොහොම හරි මේක කරන්න ඕනේ. හරිද? එතකොට දැන් ඔයාලා හිතනවා ඒක A level වලදී විතරයිනේ මෙහෙම වෙන්නේ වෙන වැඩක් කරන්න කියන්න නෑ. මොන වැඩේ කරන්න ගියත් ජීවිතේ චැලෙන්ජස් එනවා. බාධක එනවා. ඔය බාධක ටික පරද්දා ගන්න මේ මැනේජ්මන්ට් එක හරියට හදා ගන්න. මේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉස්සරහට යන විදිය. A level වලින් හම්බෙන වටිනම දේ ඒ තුන නෙමෙයි. ඒ ප්‍රෙෂර් එක ඒ කාලය ඇතුලේ වැඩ කරන විදිය, එන ප්‍රශ්න, ඍණාත්මක ගැටලු වලට උත්තර දෙන විදිය අපිවම